ඩං පාඩම් පැය 24න් පාඩම් මොන වදයක් දන්නේ. ඔව් බං අපිට අපෝ නිදහසක් එපැයි පාඩම් කළ විතර හරියන්නේ නෑනේ. ඒක නෙමෙයි බං අද උඹලා අපේ ගෙදර එනවද පොඩි ආතලයක් ගන්න. අන්න වැඩේ බං ඒක හොඳයි. කමක් නැද්ද අපි ආවට. අවුලක් නෑ මට නම් කිසිම වදයක් නෑ බං. අපිට පොඩ්ඩක් සෙල්ලම් කරලා ගේ මතක ගහ ඉන්න පුළුවන් බං. හරි එහෙනම් ඔන්න මං කැමති උඹලා ගෙදර එන්න. ඒ බං ඔබත් කැමතිද බං? මමද මාත් එකෙන්ම කැමති බං. මාත් මේ බෝරින් වෙලා හිටියේ. උඹලා ගෙදර ඇවිල්ලා පොඩි ආතලක් ගන්න කරන සුපිරි වැඩේ ඈ. මාත් කැමති ඒ වැඩේට න. හරි එහෙනම් ඔය ඔක්කොටම රෑ කෑම අපේ ගෙදරින් හොඳේ බං. හරි ඉතින් අපි දන්නව ඒක කොහොමද? ඒක නෙමෙයි මම මේ YouTube එකේ පොඩි සෙල්ලමක් දැක්කා හොල්මනක් ගෙන්නන සෙල්ලමක්. අඩෝ ඇත්තද බං කියපංක බලන්න මොකද සෙල්ලම කියලා. සමහර විට මේ බොරු ඇති බං. YouTube කාරයෝ අනිවාර්යෙන් views ගන්න තමයි ඔය දාන්නේ බොරුවට. නෑ බං වෙන කට්ටිය වෙන්නේ නැති. ඒ වුණාට මේ සෙල්ලම නම් ඇත්තම එක. උඹ කියන්නේ කොහොමද බං ඒක ඇත්ත කියලා? YouTube වීඩියෝ එකේ පෙන්නනවා බං. එහෙමද? එහෙනම් ඇත්ත වෙන්නේ නැති. මොකක්ද ඔය හොල්මනගෙන් වෙන්නේ? වෙන්නේද මුලින් අපි සෙල්ලම කරාට පස්සේ අර හොල්මන එනවා. ඊට පස්සේ අපිට කැමති දේ ඉල්ලන්න කියනවා. ඊට පස්සේ අපි ඉල්ලන දේ එයා දෙනවා. අඩෝ ඔය ඇත්තමද බං? එහෙනම් අපිට ඕන දා කිල්ලන්න පුළුවන් නේ. කාර්, බස්, වෑන්, ගෙවල් ඕන දා කිල්ලන්න පුළුවන්. නැත්තම් ඉතින් ඒකනේ මේකෙන් තියෙන වාසිය. මේ සෙල්ලම් කරොත් එහෙමනම් පුතෝ අපි හතර දෙනාම ගොඩ හොඳේ. අඩෝ එහෙනම් අපි අද රැයට කරමු දේ සෙල්ලම. ඒක තමයි බම් මේ මාත් කියන්න හැදුවේ. අද උඹලා කොහොමත් අපේ ගෙදර එනවනේ. එතකොටම කරලා දාමු. පොඩි ආතලක් ගන්නත් එක්ක. මොකක් හොල්මනක් ගෙන්නනවා බුදු අම්මෝ මට නම් එන්න බෑ ඔවට. මං ඉතින් චණ්ඩිය වුණාට ඕන්නම් බයයි බං. අඩෝ ප්ලීස් ඕක කරන්න එපා බං. ඊය බං ඔබ හොල්මනට බයයිද? උඹ ඒ වුණාට මහලොකට කියවන්නේ නම්. හරි ඉතින් මං කියනක ඇත්ත. ඒ වුණාට බං මම මේ වගේ දේවල් නම් බයයි බං. චාමෝ උඹත් බයයිනේ බං. නැතුව බං මාත් බයයි හෙනට මවට. අඩෝ ප්ලීස් ඕක කරන්නම් එපා. අපි නැතුව කරපන්කෝ. ඊය බං ඔබ දෙන්න ගෑනු දෙන්නෙක් වගේනේ. කමක් නෑ. උපුල් අපි දෙන්න කරමු. නැත්තම් මුන් වෙනකන් හිටියොත් එහෙම අපිට කවදාවත් කරන්න වෙන්නේ නෑ. අපි කොහොම මේ හෙල්මනගෙන් ඕන දෙයක් අරගෙන යනකොට. ඒක නෙමෙයි බං ප්‍රශ්නේ. මේක කරන්න අනිවාර්යෙන් හතර දෙනෙක් ඕනෙමයි. ඉන්දකින් ඒ වගේ දෙයක්ත් තියෙයිද බං? එහෙනම් අපි දෙන්න විතරක් කරන්න කොහමද? මුන් දෙන්නත් එන්න වෙනවා. අඩෝ ප්ලීස් බං වරෙන් කුඹ දෙන්න. අඩෝ බෑ බං අපි දෙන්න පට්ට බයයි බං ඔය වගේ වැඩවලට. උඹල් දෙන්න කරපංක මොකක්වත් අවුලක් යන එකක් නෑ බං. අඩෝ එහෙම කියන්න එපා බං. උඹලා මේ එකට ඉඳලා කැපෙන්න එපා යකෝ. වරෙන්කෝ බං අපි කරන වැඩවලට බය වෙන දෙයක් නෑ බං. අපි දෙන්නත් ඉන්නවනේ. මොකෝ චාමු කියන්නේ යනවද මුල්ලයි වැඩේට? උඹ බය නැත්තම් ඉතින් මාත් රෙඩි. හරි ඉතින් එහෙනම් අපි යන්කෝ. මුන් දෙන්නගෙන ඉතින් බේරිලා ඉන්න බෑනේ. හරි එහෙනම් අපි එකගයි. අපි එන්නම්කෝ ඔය වැඩේට. ඔය තියෙන්නේ පිරිමි ගතිය. හරි එහෙනම් අපි අද රැයට කරමු. කීයටද බං ඔක් කරන්න තියෙන්නේ? මේ සෙල්ලම හරියටම 12 වෙනකොට පටන් ගන්න ඕනේ. විනාඩියක් හරි වැඩ දුන්නොත් එමේ ඉවරයි. කියපංක බලන්න කොහොමද කරන්න කියලා. මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම හාෆ් සීට් කොලක් ගන්න ඕනේ. ඊට පස්සේ කොටු හතරක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ ඒකමද ලේ දාන්න ඕනේ. එක නෙමෙයි අපි හතර දෙනාගම ලේ දාන්න ඕනේ ඒක මැදට. ඉතින් 60 කට්ටකින් පොඩ්ඩක් ඇඟිලි හිල් කරලා ලේ ගන්න පුළුවන් නේ බං. නැතුව ඉතින් අපි තුවාල කරගන්න හැටියට ඕක මොකද්ද? කියපංකෝ. ඊට පස්සේ ලේ ටික උඩින් පහනක් පත්තු කරන්න ඕනේ. ඊට පස්සේ කොටුවේ භූතය කියලා තුන් පාරක් කියන්න ඕනේ. ඊට පස්සේ හොල්මන එනවා. එච්චරද බං කරන්න තියෙන්නේ. පට්ට සිම්පල් වැඩේනේ බං. අපිට ඔක් කරන්න පුළුවන් වෙයි බං. ඔව් උඹලා 10:45 වෙනකොට හරියටම අපේ ගෙදරට වරෙන්. ඊට පස්සේ අවශ්‍ය අඩුම කොණු ටික ලෑස්ති කරලා අපිට වැඩේ කරන්න පුළුවන් බං. මේ ඒක නෙමෙයි බං. උඹලා අද අපේ ගෙදර රැ නැවතිනවද? අඩෝ බෑ බං උඹලා ගෙදර නවතින්න. මගේ රූම් එකේ නිදා ගන්න තු මන් නිින්ද යන්නේ නෑ බං. ඒකයි තමයි ප්‍රශ්නේ. මේ චාමෝ හිච්චෝ උඹලටත් එහෙමද? ඔව් බං මටත් එන්න වෙන්නේ නෑ. මටත් ඒ ප්‍රශ්නේම තමයි. මගේ රූම් එක නැතුව මට නිින්ද යන්නේ නෑ. ඔව් බං මටත් ඒ සිතේමයි. අවුලක් නෑ බං. අපි යන්න සඳුනක බයික් එකේ. සඳුන් අපිට ගිහින් දාන්න පුළුවන් ගෙදර ගාවින්. හරි ඕක මොකද්ද? මං ගිහින් දානංකෝ. ඒක නෙමෙයි. අපි එන හරියටම 10:45 වෙනකොට එනවා හොඳේ. හරි එහෙනම් අනිවාර්යයෙන්ම 10:45 වෙනකොට වරෙන් හොඳේ. හරි එහෙනම් බං අපි කැපුණා. හරි හොඳයි පරිස්සමෙන් ගෙදර ඵලයන්කෝ. මේ මම පොඩි වැඩක් කියන්නද? එක්ක අපි ඔය සෙල්ලම කරන්න ඕනේ නෑ බං. අපි අද පොඩ්ඩක් කොත්තුවක් කාලා බීමු බං. අනේ ඊය බං උඹලා මේ මෙච්චර වෙලා කැමති වෙලා අපි ඔක්කොම ප්ලෑන ගහගත්තට පස්සේ බෑ කියනවා. ඊය බං උඹලා නම් උඹත් එකයි කතා නෑ. හොඳේ ආව නැතිනොත් එහෙම. හරි එනම් මොකෝ උඹලත් එක බේරෙන්නත් බෑනේ ඉතින්. එහෙනම් ඉතින් තුන් දිනාම අද රැයට 10:45 වෙනකොට අපේ ගෙදර වරෙන් ඈ. ආයිත් අහනවා. හරි බං ඔන්න දැන් අපි ආවා. එහෙනම් දැන් කරමුකෝ සෙල්ලම. හරි කරමු. මුලින් අහගනින්කෝ ඒක කරන හැටි. උඹ කීවේ බං අවශ්‍ය කරන හැටි? ඒ පොඩ්ඩක් සාරාංශයෙන් වගේ කිව්වේ. දැන් හරියටම අහගනින්කෝ. පොඩ්ඩක් කර එහා මෙහා වුණොත් එහෙම අපේ ජීවිත වලින් තමයි වන්දි ගවන්න වෙන්නේ හොඳේ. අඩෝ එහෙමත් එකක්ද බං? එහෙනම් මේක පට්ට භයානක සෙල්ලමන්නේ. හරියට කියපන්කෝ එහෙනම්.
හරි එහෙනම් හරියටම රෑ 12 වෙනකොට අපි කියන්න ඕනේ එකටම කොටුවේ භූතය කියලා 3 පාරක්. හරිනේ. හරි කියපංකෝ අපි අහන් ඉන්නේ. හරිනේ. ඊට පස්සේ කොටුවේ භූතය එනවා නම් එහෙම ඔක්කොම පහනෝයි අතනේ තියෙන ඉටිපන්දමයි බල්බේ ඔක්කොම ටික නිවෙනවා. ඊට පස්සේ කට්ටම කරවල වෙනවා. උඹලා එක එකක්වත් බය වෙන්න එපා. බය නොත් එහෙම යාගෙන් කරදරයක් වෙන්න පුළුවන් අපිට. හරි ඒව ගැන බය වෙන්න දෙයක් නැහැ. අපි බය වෙන්නේ නැහැ නේ චාමා. උඹලට පිස්සුද බං මේ වගේ සෙල්ලම් කරන්න? උඹලට තේරෙන්නේ නැහැ මේව තියෙන භයානකම. මේවා යති බයනකමක් නැහැ හරියට කරොත් එහෙම. කොච්චර දෙයක්ද බං කොහොමයි? අපිට බෙන්සියක් ප්‍රාඩෝ එකක් එහෙම දුන්නොත් එහෙම. ඕව පාට බොරු බං. උඹලත් මේවා රැවටිලානේ. ඔය YouTube කාර views ගන්න තමයි වගේ දේවල් කරන්නේ. උඹලට ඒක තේරෙන්නේ නැහනේ. හරි ඇත්තද බොරුද බලන්න අපි කරමුකෝ. හරි එහෙනම් හොඳට අහගනින්කෝ. දැන් මේකේ ලයිට් නිවෙන ඕනේ. ඊට පස්සේ මෙතන බයම එක්කෙනා චාමා එයා කියන්න ඕනේ කොටුවේ භූතයා වරෙන් කියලා 3 පාරක්. මේ මම අඩෝ ඔන්න මට නම් බෑ බං. අඩෝ මට බයයි බං. මට මොකක් හරි කරදරයක් වුණොත් එහෙම කොටුවේ භූතයකින් උඹලා මොකෝ වක් කියනවද? ඔන්න මට නම් බෑ ඔය කරන්න. නෑ චාම් බය වෙන දෙයක් නෑ. කොටුවේ භූතයෙන් උඹට කිසිම කරදරයක් වෙන්නේ නෑ. හැබැයි උඹ එහෙම අනාගත්තොත් එහෙම උඹට විතරක් නෙමෙයි අපි 3 දෙනාට වක් කියන්න වෙනවා ඒකට. ඔව් චාමා උඹ අනාගන්න එහෙම නෑ. හැබැයි අනාගත්තොත් එහෙම උඹට මං ඉන්න දෙන්නේ නෑ හොඳේ. අහගනින්කෝ ඉතුරු ටික. දැන් චාම එහෙම කියනවනේ. ඊට පස්සේ එකපාරටම ආයේ ඔක්කොම පහන් එහෙම පත් වෙනවා. ඊට පස්සේ මෙතනින් කෙලින්ම මතු වෙනවා භූතයා. ඔය ඇත්තමද බං? ඊට පස්සේ ඉතින් අපිට කැමති දේවල් ඉල්ලන්න තමයි තියෙන්නේ. ඔව් බං ඕන තරම් දේවල් ඉල්ලන්න පුළුවන්. කාර් වෑන් ඕන දෙයක් ඉල්ලන්න පුළුවන්. මං නම් කෙලින්ම ලැම්බෝගිනියක් ඉල්ලනවා. හොඳේ උඹ මොකක්ද ඉල්ලන්නේ? මමද මං නම් ඉල්ලන්නේ සුපිරි කාර් එකකුයි කෝටියක් විතර සල්ලි. ඊට පස්සේ ඉතින් මෑනකම ජීවත් වෙන්න පුළුවන් අපිට. හරි එහෙනම් හැමෝටම තේරුණානේ මං කියපු දේ. දැන් ඉතින් 12ට ළඟයි. හරියටම 12 වෙනකොටම අපි ඔක්කොම ටික එකට කියන්න ඕනේ හොඳේ. හරි අපි රෙඩි. උඹලා රෙඩි නේද? අපි රෙඩි එහෙනම්. ඔන්න බං 12 වුණා. දැන් කියන්න ගනින්. 1යි 2යි 3යි. කොටුවේ භූතයා. කෝ බං මොකක්වත් තුන් නෑනේ. ඔය ආරෝග්‍ය වගේ YouTube කාරණේ බොරු වෙන්නදි බං. පොඩ්ඩක් ඉවසපන් බං. විනාඩි 2-3ක් යනවා මේක වෙන්න. එහෙමත් එකක්ද? එහෙනම් අපි ඉවසමුකෝ. ඔන්න ලයිට් නිවුණා. ඒ කියන්නේ කොටුවේ භූතයා ඇවිල්ලා. අඩෝ මට නම් බයයි බං. කිසිම දෙයක් පේන්නේ නැහැ. කට්ටම කට කරවලයි. ඒ ටක් ගාලා ගියපන් චාමෝ ටක් ගාලා ගියපන්. මමද කියන්න ඕනේ. ඔව් උඹ තමයි ටක් ගාලා ගියපන් කයි ගහින් නැතුව. නැත්නම් අපි හැමෝටම විඳ ගන්න වෙනවා ඔය නිසා. කොටුවේ භූතයා වරෙන්. ආයි තිබ්බ විදිහටම හරි ගියා. ඒ කියන්නේ මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. මොකක් හරි දෙයක් නෙමෙයි බං. ඒ කියන්නේ කොටුව භූතය ඇවිල්ලා. හරිනම් මෙතන එන්න ඕනේ. පේන්නේ නෑනේ බං. අපේ අතේ මොකක් හරි වැරද්දක්වත් වෙලාද? අපි නම් ඉතින් උඹ කියපු දේ හරියටම කරා. උඹේ අතින් වැරද්දක් වෙලා නම් තමයි ඉතින්. අඩෝ එහෙමනම් වෙලා තියෙන්නේ එපා බං සාදු. පොඩ්ඩක් ඉන්න. මං අන්තිමට හරියටම බැලිව නෑ බං. ඉන්නකො දැන් බලන්න. අහගනින්කෝ කෑ ගන්න තින්දාංකෝ. ඔබලා මුලින්ම කොටුවේ භූතයා කියලා 3 වරක් කියන්න ඕනේ. ඒක හරිනම් ඔක්කොම ලයිට් එහෙම නිවෙනවා. ඊට පස්සේ ආයිත් එතන ඉන්න නිර්භීතම එක්කෙනා කොටුවා භූතයා වරෙන් කියලා 3 පාරක් කියන්න ඕනේ. හදිසියෙන් හරි ඔබලාගෙන් බයම එක්කෙනා කිව්වොත් එහෙම ඔයාලට යාගෙන් මැරුම් කන තමයි වෙන්නේ. අඩේ උඹයි බං හරියට වීඩියෝ එක බලන්න නැතුව අපිට හරි කියලා කිව්වේ. දැන් ඉතින් අපිට විදවන්න තමයි වෙන්නේ. අඩෝ මොකද බං මේ උඹ කරේ? අඩෝ දන්නේ බං. මං දැක්කේ ඒ වගේ. අඩෝ දැන් මොකද බං කරන්නේ? දැන් අපි හැමදෙනාටම ජීවිතේ ගෙවන්න තමයි වෙන්නේ. අඩෝ මේ මොකද බං මට උනේ? අඩෝ මට මොකක් හරි කරයිද බං? මොකද්ද බං මේ උඹ කරපු වැඩේ? අඩෝ මටත් හිතා ගන්න බැරුව බං ඉන්නේ මට මෙච්චර ලොකු වැරදීමක් වුණා කියලා. අඩෝ දැන් මම මොකද කරන්නේ? හරිනම් මන්නේ බං කියන්න ඕනේ. මෙතන ඉන්න බයම එක්කෙනා නෙමෙයිනේ. අඩෝ දැන් මොකද කරන්නේ? අඩෝ මං එහෙනම් ගෙදර යන්නම් බං. මට නම් දැන් මෙහි ඉන්න බයයිත් එක්ක මං එහෙනම් ගියා. මේ කමන්න නැද්ද සඳුරු මාත් උඹේ බයික් එකේ ආවට මායි සාමයි. අවුලන්නේ වරෙන් අපි දැන් යන්. මෙහි ඉන්න නම් බෑ තවත් වෙලා නම්. හරි එහෙනම් පරිස්සමෙන් ඵලයන්කෝ. අඩෝ වෙලාවට තමයි මම මේ කැමරාව සෙටප් කරේ. බලමුකෝ මොකද රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න. අපේ මේ මොකද්ද මේ රෙකෝඩ් වෙලා තියෙන්නේ? බුදු අම්මේ හොල්මන චාමගේ පිටිපස්සෙන් ඇවිල්ලා. බුදු අම්මේ දැන් මම මොකද කරන්නේ? අයියෝ දෙවියනේ. අඩෝ ඒ කියන්නේ හොල්මන ඇවිල්ලා. අනිවාර්යෙන් දැන් හොල්මනගෙන් මට කරදරයක් වෙයිද දන්නේ. අඩෝ දැන් මම මොකද කරන්නේ බං? මේ දැම්ම ගන්න ඕන සඳුරට කෝල් එකක්. හෙලෝ. ඇයි බං මොකද ප්‍රශ්නේ? ඇයි බං මේ බය වෙලා වගේ කෝල් එකක් ගත්තේ? උඹ කියන්නේ බය වෙන්නේ නැතුව ඉන්න කියලාද බං? බලපංකෝ මං අර කැමරාව සෙටප් කරේ. ඒක සුපිරි රෙකෝඩින් එකක් තියේ බං. අඩෝ හොල්මන රෙකෝඩ් වෙලා බං. චාමගේ පිටිපස්සෙන් ඉඳලා තියෙන්නේ. අම්මප ගියපං. ඔය ඇත්තමද බං කියන්නේ?
අඩෝ මේ ඇත්තමයි කියන්නේ බුදුන් බබන් මොකෝ වන් ඔබට බොරු කියලා තෑග් ගන්නයි මං ඔබ රෙකෝඩ් එක ගන්නම්කෝ අරුන් දෙන්න කියන්න එපා උන් දෙන්න බය වෙයි නැත්තම් අඩෝ මං කියන්නේ ඒව බං කරන රෙකෝඩින් එක අපි හෙට උදේ මොකද දෙයක් කරන්න බලමු හරි මං එවන්නම් එහෙනම් තියන්නම් මං බුදු සරණයි බං හෙට උදේට හම්බ වෙමු අඩෝ අපරාධ බං මම මේ කරේ දැන් අපේ නිකන් ඉන්නත් නෑ හොල්මනක් ඇවිල්ලා එහෙන්වත් දෙනවා මොකද්ද බං මේක තේරුම අපරාධ මං කරේ චාමයි හිච්චයි කෙන්දේ යාලා කරන්න තු ඉන්න තිබ්බේ ඒ කියන්නේ උඹලා මාව කැඳෙව්වා මොකද එන ගඳ ඊයා නහයත් එක්ක කඩගෙන යන ගඳක් එන්නේ ඊයා මීයක් කුණු වෙනක් දන්නේ නැහැ මේක ඇතුලේ පොඩ්ඩක් ඉන්න මම වීඩියෝ එක බලනකම් අන්තිමට ගේත් බලන්න බැරි වුණානේ හරි දැන් ඔබ හැමදේම හරියටම කරානේ ඊට පස්සේ හදිසියෙන් හරි වැරදුනොත් එහෙම ඔබට හැමතිස්සෙම දුර්ගන්ධයක් එන්න පටන් ගන්නේ කරපු කාමරේ ඒ කියන්නේ ඔබත් එක්ක අනිවාර්යෙන් ධර්මසං කියන භයානක ආත්මෙ ඉන්න කියන එක අපේ මේ මොකද මම මේ කරගත්තේ ඒ කියන්නේ ධර්මසං කියන භයානක ආත්මෙ මාත් එක්ක ඉන්නවා බුදු අම්මෝ අඩේ උඹලා දැක්කද බං අර වීඩියෝ එක ඔව් බං මට අරු වෙවල් තිබ්බා අඩෝ එක හොල්ම රෙකෝඩ් වෙලා බං මගේ පිටිපස්සෙන්ම ඉන්නේ අඩෝ දැන් මම මොකද කරන්නේ බං අඩෝ අපිට ඒක කරන්න නැතුව ඉන්න තිබ්බේ බං අඩෝ දැන් මම මොකද කරන්නේ අඩෝ බං මං සම්පූර්ණ වීඩියෝ එක බැලුවා ඒකේ කියන්නේ හරියට කරොත් එහෙම අපිට හොල්මන එලවන්න පුළුවන් කියලා හදිස්සියෙන් හරි වැරදිද කරොත් එහෙම කවදාවත් එලවන්න වෙන්නේ නැහැ හැල්ලු බං අඩෝ ඒ කියන්නේ අපේ ජීවිත කාලෙම හොල්මනකට යටතලා තමයි ඉන්න වෙන්නේ උඹට මං එක සැරේකුත් කිව්වා බං දැන් නම් මට පට්ට තරහයි බං උඹත් එක්ක දැන් ඉතින් විදවපන්කෝ හරියන්නේ මේ කයික කන් ඉඳලා නම් දැන් අපිට අර හොල්මන එලවන්න මොකක් හරි කරන්න වෙනවා අපි දැන් මයන් අර කන්දෙහා පැත්තේ සාමි ගාවට ඒ ස්වාමි අනිවාර්යෙන් එලවයි අරයව ඔව් ඒක නම් ඇත්ත අපි දැන් මයන් ස්වාමි ගාවට අනිවාර්යෙන් ස්වාමි ඔය වගේ කට්ටිය එලවන්න දන්නවා ඇති ඇයි ඔය ළමයි ටික හදිසියෙන් මේ පැත්තට ආවේ මොකද්ද ප්‍රශ්නේ අවසරයි ස්වාමීනි අපි ඊයරෑ පොඩි සෙල්ලමක් කරා ඒකෙන් ධර්මසං කියන භයානක ආත්ම කැඳවනවා අපිට ඒ සෙල්ලම් පොඩ්ඩක් වැරදුනා ඒ සෙල්ලම් වැරදුනොත් මේ ධර්මසං කියන ආත්මය අපි ඔක්කොම මරනවා කියලා තමයි කියලා තියෙන්නේ මට තේරෙනවා ඔයා කියපු දේ ඔය ධර්මසං කියන ආත්මේ ගොඩාක් බලවත් ආත්මයක් මට එයා එලවන්න නම් පොඩි දෙයක් කරන්න වෙනවා අනේ ස්වාමීනි ඔයා ඕන දක් කියන්න අපි ඕන දක් කරන්න ලෑස්ති අනේ පින් සිද්ධ වෙච්චාවි කොහොම හරි ඔය ආත්මය එලවලා දාන්න ඔයාට පින් සිද්ධ වෙච්චාවි ස්වාමින් වහන්සේ ඔය ධර්මසං කියන ආත්මය එලවන්න එකම ක්‍රමය තියෙන්නේ එයාට බිලි පූජාවක් කරන්න ඕනේ මොනවා බිලි පූජාවක් අයියෝ ඒක නම් කරන්න බෑ නෙමෙයි දරුවා කරන්නම් වෙනවා බිලි පූජාවක් කිය පණ දෙන කෙනෙක් නෙමෙයි මැරිච්ච මලමිණකුණක් කමක් නැහැ මේ අදම අරන් ඉන්නකෝ හරි හොඳයි ස්වාමීනි අපි දැම්ම ගිහිල්ලා අරන් එන්න මෙන්න ස්වාමීනි අපි ඔයා කියපු දේ ගෙනාවා අනේ පින් සිද්ධ වෙච්චාවි මේ දැම්ම ඔය ධර්මසං කියන භයානක ආත්මය එලවලා දාන්න ඒ කියන්නේ ඔයා මේ මලමිණිය ගෙනාවා දැන් තියෙන මගේ රාජකාරිය දැන් ධර්මසං කියන ආත්මෙ ගෙන්න ගන්න ඕනේ ධර්මසාන් වහා මෙහෙනු ඕම් නමෝ සාදු ඕම් නමෝ ධර්මසාන් වර මේ මොකද්ද ස්වාමී උනේ මේ මලමිණිගේ ඇසරුණා බුදු අම්මෝ පණේනවා බය වෙන්න එපා දරුවා පොඩ්ඩක් ඉන්න මම මේ ආත්මෙ විනාශ කරලා දානවා ඒ ධර්මසාන් මෙහෙවර මම ධර්මසාන් නිකන් හොල්මනන් නෙමේ ධර්මසාන් තෝ කොමද මාව එලවල් දාන්නේ බලු ගැත්තා තෝ ධර්මසාන් නෙමේ මොකා වුණා මට වැඩන්නේ මං තෝ දැන් විනාශ කරනවා බලාගනින් මාව විනාශ කරන්න හැටි තෝව ඕම් නමෝ ධර්මසානෝ නමෝ විනාශයන් ධර්මසානෝ මොකද්ද මේ මට වෙන්නේ බුදු අම්බෝ බේර ගනියෝ මන්තෝව කනව දැනගනි විනාශ කරලා දානවා ඔබලා හැමදෙනාම බුදු අම්බෝ මොකද්ද පූජතුමා මේ වෙන්නේ මට නම් බයේ බෑ මට නම් බලන් ඉන්න බෑ මොකක් හරි කරදරයක් වේද පූජතුමා අපිට මම ඒ කියන්නේ ධර්මසං කියන භයානක ආත්ම විනාශ කරා දරුවනේ මම මේ උඹටයි කියන්නේ ආයි මේ වගේ දේවල් කරන්න එපා බලන්නකො වෙච්ච දේ තා පොඩ්ඩකින් උඹලා හැමදෙනාම ඉවරයි මන් නැත්තම් අපිට සමා වෙන්න ස්වාමීනි ආයි අපි මේ වගේ දේවල් කරන්නේ අපිට පොඩි වැරද්දක් වුණා මට සමා වෙන්න හරි ඒකට කමක් නෑ දරුවා දැන් හැමදෙනාම පරිස්සමෙන් ගෙවල් වලට ඵලයන් ආයි මේ වගේ දේවල් කරන්නේම නෑ හරි එහෙනම් දැන් ඵලයන් යාළුවනේ මේ වීඩියෝ එක බලලා හොඳයි නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න
ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් නොටිෆිකේෂන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි අදට ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට ජය.